හරි. මනුෂ්‍ය යනවාද මාව? ඔව් සර්. නයෝමි, ඔව් සර්. ආකර්ෂා, අ, අපි ඊයේ කතා කළා උෂ්ණත්වය සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවය කතා කරලා අපි ඒ ඇසුරින් සමීකරණයක් කතා කළා. මතකද? මනුෂ්‍ය මතකද මොකද්ද සමීකරණය? RT ට සමානයි R නෝට් වරහන් r ඇතුලේ ට එක සමානයි r නෝට් වතාවක් වරහන් කියන එක වතාවක් කියලා කියවන ලස්සනයි. වතාවක් ධන ඇල්ෆා ටීටා. ධන අල්ෆා තීටා. හරි අපි පද ටික චුට්ටක් බලමු. r තීටා කියන්නේ මොකද්ද? අවසාන ප්‍රතිරෝධය උෂ්ණ අවසාන ප්‍රතිරෝධ. ඔව්. ඊට උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. හරිද? ඒක අවසාන එක තමයි. හරි. ඊට උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. r නෝට් කියන්නේ මොකද්ද? ආරම්භක ප්‍රතිරෝධය. ආරම්භක ප්‍රතිරෝධය නෙමෙයි. පටල ගන්න එපා. ආරම්භක ප්‍රතිරෝධය නෙමෙයි. කාලා මේක ආරම්භක අවසාන කියලා सेल्सियस बिंदुවේදී ප්‍රතිරෝධය. සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය. ආරම්භක උෂ්ණ ප්‍රතිරෝධය සෙල්සියස් 5 දුන්නා කියලා අපිට 5 එක මේකට දාන්න බෑ. අපි බිඳුවේ ප්‍රතිරෝධය හොයා ගන්න ඕන. තේරෙනවද මනුෂ්‍ය? ඔව් එතකොට මේ සර්. තියෙන්නේ තීටා උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය සෙල්සියස් බිඳු උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. එතකොට මෙතෙන්ට සෙල්සියස් වලින් දැම්මොත් මෙතෙන්ට සෙල්සියස් වලින් උත්තරේ ගන්න පුළුවන්. මෙතෙන්ට කෙල්වින් වලින් දැම්මොත් මෙතෙන්ට කෙල්වින් වලින් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? හැබැයි මෙතෙන්ට සෙල්සියස් නම් දාන්නේ මෙතෙන්ටත් සෙල්සියස් අංශකයට මෙතෙන්ටත් සෙල්සියස් මෙතෙන්ට කෙල්වින් නම් දාන්නේ මෙතෙන්ටත් කෙල්වින් වලට මෙතෙන්ටත් කෙල්වින්. ඒ එකම එකකින් යන්නේ. එක ධන ඇල්ෆා කියන්නේ මොකද්ද? මොකද්ද මනුෂ්‍ය ඇල්ෆා කියලා කියන්නේ? උෂ්ණත්වය ප්‍රතිරෝධකතා සංගුණකය. උෂ්ණත්වය ප්‍රතිරෝධකතා සංගුණකය. මොකක්ද ඒකේ අන්තර්ජාතික සම්මත ඒකකය? කෙල්විනයට කෙල්විනයට. මතකයිනේ. ප්‍රතිරෝධකතාවයේ සම්මත ඒකකය මොකද්ද? ප්‍රතිරෝධකතාවයේ මතකද? මීටරයට ඕම්ද? නෑ නේද? ඕම් මීටර නේද? බලන්න. පොඩක් පෙරලා බලන්න. 10. ප්‍රතිරෝධකතාවයේ ඒකකයට මොකක්ද ආවේ? ඕම් මීටර්. ඕම් මීටර. දැන් පටල ගන්න එපා. ඒ ප්‍රතිරෝධකතාවය. මේ උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණිකය. මෙයා වෙන එක්කෙනෙක්. මේක ඒකකය මොකද්ද? කෙල්විනයට. හරි. මේ කවුද මේ තීටා කියන්නේ? මත වෙනස් වීම. උෂ්ණත්ව වෙනස. එතකොට ඇත්තටම ඩෙල්ටා T තමයි අපි T කියලා දාලා තියෙන්නේ. මේ තියෙන උෂ්ණත්ව වෙනස එයා සෙල්සියස් අංශක වලින් හරි කෙල්වින් හරින් හරි මේක කෝකෙන් ගත්තත් එකයි. මොකද මේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් වල වෙනසයි කෙල්වින් වල වෙනසයි නේ. සෙල්සියස් 10ක වෙනසක් කියන්නේ කෙල්වින් 10ක වෙනසක්ම තමයි අපි ඒක කතා කරලා තියෙනවා මීට කලින්. තාපේ පාඩමේදී ඒක හොඳටම කතා කරනවා. ලස්සනට කතා කරනවා. ඒකින්ද ඒක සෙල්සියස් වලින් ගත්තත් කෙල්වින් වලින් ගත්තත් ඒක වෙනසක් නෑ. කියන්නේ සෙල්සියස් 10 ඉඳන් 20ට ගියත් එකයි කෙල්වින් 270 ඉඳන් 280ට ගියත් එකයි. අන්න ඒ වගේ උදාහරණයක් කිව්වේ. ඒ වගේ. හරි. මිනිස්සු පළවෙනි ගාන කියන්න බලන්න. එලිම ගණන් වලට නේ දෙන්න තියෙන අපිට අද. කිසියම් ඇලුමිනියම් කම්බියක සෙල්සියස් බිඳුවේදී උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය ඕම් 5ක් වේ. ඇලුමිනියම් උෂ්ණත්ව සංගුණකතා ප්‍රතිරෝධය 40 වැඩි කිරීම 10 ඍණ 4 වේ නම් සෙල්සියස් අංශක 100 උෂ්ණත්වය දක්වා කම්බිය රත් කිරීමේදී එහි ප්‍රතිරෝධය ගණනය කරයි. අන්න එතන වරද්දලා මේ වචනේ වරද්දලා ඇලුමිනියම් දහම් මේක චුට්ටක් හදාගන්න. ඇලුමිනියම් වල උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකය. උෂ්ණත්ව සංගුණකතා ප්‍රතිරෝධක වරද්දලා ලියන්න තියෙනවා. උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකය 40 වැඩි කිරීම 4 කෙල්වින් නම් සෙල්සියස් 100 උෂ්ණත්වයට පත් කිරීමේදී ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා කියයි. දහම් මෙතන වචන චුට්ට හදන්න. ඇල්මිනියම් වල උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකය. හරිනේ? කපලා හදාගන්න එතන.
අනික් හරි කට්ටියත් සර්. එතන කපලා හදාගන්න මං හරි ටියුට් එක දෙද්දි ඔය වැරදි හදලා දෙන්නම් ටයිපෝ හදලා දෙන්නම්. හරි කිසියම් ඇලුමිනියම් කම්බියක් සෙල්සියස් බිඳුවේදී උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය වම් 5යිලු. එහෙනම් සෙල්සියස් බිඳුවේදී 5යි කියලා කියන්නේ මෙන්න මෙතන 5යි නේද? බිඳුවේදී 5යිලු ප්‍රතිරෝධය. ඇලුමිනියම් වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව ප්‍රතිරෝධකතා සංගුණකය 40 වැඩි කිරීම 10 4යි නෑ 40 වැඩි කිරීම 10 4යිලු. දැන් බිඳුවේ තියෙන කෙනාව සෙල්සියස් 100 දක්වා රත් කරනවා කියන්නේ එතන උෂ්ණත්වයට සෙල්සියස් 100 වෙනවා නම් දැන් සෙල්සියස් 100 දී ප්‍රතිරෝධය කීයද කියලා අහන්නේ. දහම් හදලාද තියෙන්නේ නැත්නම් හදන්න පොඩි වෙලාවක් ඕනද? හදපු කට්ටිය බලන්න. අත උස්සන්න හදපු කට්ටිය. මේ රේස් හෑන්ඩ් එකක් දාන්න ඔප්ෂන් එකේ තියෙනවා. මනුෂ්‍ය හැදුවද? ඔව් සර්. ඊය දාපු උත්තරේට. ඕම් 7. ඕම් 7යි. නයෝමි හැදුවද? නෑ සර් ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ? ඔව් සර් ඒක පොඩක් තේරෙන්නේ නැහැ තමයි හදන්නේ. දැන් මං සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය ඕම් 5යි කියලා කියනවා. ඔව් තේරෙනවා. ඕක උෂ්ණත්වය ඒකේ යට ගණන් ටික තේරෙන්නේ. එතනින් හරි පස්සේ යට තියෙන්නේ. ගණන් ටික නෙමෙයි. හරි හරි. මේ ගාන හැදුවද කියලා මං අහන්නේ ඉස්සෙල්ලා. ඔව් ඕක හැදුවා. නයෝමි හැදුවද? දැන් නයෝමිට මේක තේරෙන්නේ නැද්ද? නෑ සර් හැදුවේ නෑ. මොකද්ද තේරෙන්නේ නැත්තේ මේකේ? මම හැදුවේ නැහැ හදලා බලන්න. මේ හදාන්න ඉතින් තේරෙන්නේ නැද්ද තේරෙනවද කියලා. හරි. විනාඩි 5ක් දෙන්න ඉක්මනට හදන්න. කට්ටියටම කොලයක් ටියුට් එකේ නෙමෙයි ටියුට් එකේ පැන්සලෙන්වත් හදන්න එපා. ටියුට් එක ගාව ගන්න එපා. ආකර්ෂක විසඳ ටියුට් එකේ හදන්න එපා. කොලයක් අරගන්න කොලයක් මොකක් හරි කටු කොලයක් හරි මොකක් හරි වෙන පොතක් හරි අරගෙන ඒකේ බලන්න තියෙන්නේ දැන් දත්ත ටික දීලා තියෙන්නේ. කැල් එක දීලා තියෙනවා දත්ත ටික දීලා තියෙනවා. සෙල්සියස් බිඳුවේදී ඕම් 5යි කියලා කියනවා ප්‍රතිරෝධය. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ දීලා තියෙනවා. බිඳුවේ තියෙන එක සෙල්සියස් 100 දක්වා වැඩි කරද්දී උෂ්ණත්වය වෙනස සෙල්සියස් 100ක් වෙනවා. එතකොට මෙතන 100ක්. එහෙනම් මේක කීයද කියලා අහන්න. හරි. හදන්න බලන්න ඉක්මනට විනාඩි 5ක් දෙන්න ඉක්මනට හදන්න. මම රෙකෝඩ් එක පෝස්ට් කරනවා. හරි. ඔයාලෝක කරන ගම මම දෙවෙනි ගාන පොඩ්ඩක් කියන්නම්. දෙවෙනි ගානේ මේ ටයිපෝ එකක් තියෙනවා. දත්තයක් වරද්දලා. එක්තරා තඹකම්බියක් කෙල්වින් බිඳු උෂ්ණත්වයේදී දිග මීටර් සෙන්ටිමීටර් 20ක්ද එහි 8 මිලිමීටර් 7ක්ද ප්‍රතිරෝධකතාවය 1.7 වැඩි කිරීම 38 ඕම් මීටරද වෙයි. මෙම තඹකම්බිය 150යි කෙල්වින් උෂ්ණත්වයකින් ඉහළ නැංවීමේදී එතන එන්න ඕන කෙල්වින් 150ක් කියලා. හරිනේ? මොනසි ඔව් හරි සර් දැන් හදන්න පුළුවන්. 150යි කෙල්වින් උෂ්ණත්වයකින් ඉහළ නැංවීමේදී ප්‍රතිරෝධය ගණනය කරන්න. තඹවල උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණක නෙමෙයි ප්‍රතිරෝධයේ මේ උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකය 40 වැඩි කිරීම 10 4යි. එතනත් මේ ටයිපෝ එකක් තියෙනවා මේ කවුද? දහම් පොඩ්ඩක් එකක් දාගන්න. දිගයි අර වරහන් ඇතුලේ තියෙන එක මේ සම්බවල උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකය වෙන්න ඕන. උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණකය කියලා තියෙනවා. මම ටියුට් එක හදන්න දුන්න නෝට් එකේ පොල්ලා ලියලා තියෙන්නේ මේ කැලි කැලි හදලා. මනසි කොලයක හදන්න. කවුද මේ අට දෙනෙක් හිටියනේ හතක් වුණේ කොහොමද? කොසයිරු නෑනේ. සයිරු ගිහිල්ලා. සර් සයුරුගේ ඩේටා ඉවරයි කිව්වා. සර් මේ රෙකෝඩින් බලන්නම් කිව්වා. ක්ලාස් එකේදී ඩේටා කාඩ් එකක් දාගන්න වෙයිද? මගේ data ඉවරයි. මේක හිතා. ඩේටා කාඩ් එකක් ගෙන්න ගනින් කියලා ඉක්මනට. මේ ක්ලාස් එකේදී ඩේටා කාඩ් එකක් දාගෙන ඉන්න දන්නේ නැද්ද? මේ ඩේටා ඉවර නම් දෙකක් එක දාගෙන. ඉක්මනට දාගෙන ඉන්න බැයිද? මේ ළඟපාත කඩේ වහලද මම දැන් ඒකද පරගන්න දුවලා ගෙදර ආදේ. මම බලන්න පස්සේ.
කරන්න දෙන්නේ. කාට හරි ගාව තියෙනවා නම් data card එකක් කරේ මොකක් කරේ දාන්න පුළුවන් ක්‍රමයක් ණයක් විදිහට සෑරුවට දාලා දීන්න පස්සේ ඉල්ල ගන්න. සෑරු සාමාන්‍ය ණය ගෙවනව නේද? අදහම් මිනිස්සේ ඔව් data card එකක් මොකක් හරි තියෙනවා නම් ගෙනාවපයක් හරි. සර් ගාන මුලින් ඉඳලා හදලා පෙන්නන්න. මේ ගානද පළවෙනි ගානද? ඔව් පළවෙනි. මට ඔය හදපු එකේ ෆොටෝ එකක් දාන්න දැනට හදපු ටිකේ. මම හැදුවේ නෑ ඒක තේරෙන්නේ හදන්න. ඇයි මන් තේරෙන්නේ නැත්තේ? හරි අපි දැන් හදමුකෝ. මේ මට ගාන කියන්නකෝ මේ නයෝමි. බලමු අපි කොතනද තවට තේරෙන්නේ නැත්තේ කියලා ඉස්සෙල්ලා. කිසියම් ඇලුමිනියම් කම්බියක 0 සෙල්සියස් අංශක උෂ්ණත්වයක ප්‍රතිරෝධකය ඕම් 5ක් වේ. ඇලුමිනියම් හරි ඒ වල කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුවේදී බිඳුවයි සෙල්සියස් වලදී ඒ කියන්නේ බිඳුවයි ඒ කියන්නේ T1 කියන ආරම්භ උෂ්ණත්වය බිඳුවයි සෙල්සියස් ඒ කියන්නේ R 0 සමානයි 5යි ඕම් හරිද නේ සෙල්සියස් බිඳුවේදී ඕම් 5යිලුනේ නා සෙල්සියස් බිඳුවයි ආරම්භ උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි නැත්නම් T1 කියලා කියමු T1 වලදී බිඳුවයි සෙල්සියස් එතනදී ඕම් 5යි හරි ඊළඟට ඇලුමිනියම් වල උෂ්ණත්ව සංගුණතා ප්‍රතිරෝධකය ප්‍රතිරෝධී උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණය උෂ්ණත්වයේ එක කපලා හදා ගන්න උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණය හරි ඊට පස්සේ ඉගෙන ගන්නනේ ඒ කීය කියලාද නම් කියන්නේ 40 වැඩි කිරීම 10 ඍණ 4. 40 වැඩි කිරීම 10 ඍණ 4යි කෙල්විනයට හරි ඊට පස්සේ වේනම් සෙල්සියස් අංශක C උෂ්ණත්වයක් දක්වා කම්බිය රත් කිරීමේදී එහි ප්‍රතිරෝධය ගණනය කරයි. RT2 සෙල්සියස් 100යි කියලා කියනවා එහෙනම් RT2 එතකොට RT කීයද කියලා තමයි යන්නේ මේ ටික ගන්න තේරෙනවද ඔය වගේ ගණන් දුන්නාම ඔන්න ඔය දත්ත ටික හොයාගන්න තේරෙනවද මෙන්න මේ ආරම්භ උෂ්ණත්වයේ බිඳුවේදී ප්‍රතිරෝධය උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකයේ අවසාන උෂ්ණත්වය සහ ඒ උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය තමයි යහන්නේ කියන එක ගන්න තේරෙනවද නයෝමි ඒක තමයි තේරෙන්නේ නැතුව මම හදන්න පුළුවන්. ඒ කියන්නේ රෙකෝඩින් එක බැලුවේ නෑ නේද මැඩම් පොඩ්ඩක් බැලුවා කිව්වට නෑ මැද හරියනකම් බැලුවා. ඊටු ටික මැද බලලා හිටියේ. දෙන්නේ එල්ලගල මැද හරියක් කරකම් බලලා හරිනවද අපෝ එහෙනම් කියන්න බෑ මැද හරියක් කරකම් බැලුවා කියලා මම දැන් මේ ඔක්කොම බලලා තේරෙන්නේ නැහැ කියලා මම හිතාගෙන හිටියේ ආයෙ වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලන්න ඕන අයෝ මේ හරිද හරි බය. හරි හරි එහෙනම් බලන්න මම දැන් මේ ගාන හදනවා වත් හදන්න දැන් එහෙනම් අපෙන් අහනවා R θ අපි R θ තමයි හොයන්නේ. ඒ කියන්නේ R θ කියන්නේ R 100 නේ. සෙල්සියස් 100 දී ප්‍රතිරෝධය කියලා උතෙන්ට R 100 කියලා දාගන්න පුළුවන්. සමානයි R නෝට් කියන්නේ සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය ඕම් 5යි. මම ඒ නිසා මෙතනට 5 දා ගන්නවා. පස් වතාවක් එක ධන ඇල්ෆා කියන්නේ උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකයේ අපිට දීලා තියෙනවා 40 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. ಗುಣ කිරීම θ කියන්නේ ඩෙල්ටා θ උෂ්ණත්ව වෙනස බිඳුවේ ඉඳන් 100ට එන්න සෙල්සියස් 100ක් වැඩි වෙනවා උෂ්ණත්වය. ඒ කියන්නේ මෙතන 100යි. හරිද? දැන් අපි සුළු කරමු. මේ ටික ඉස්සෙල්ලා වරහන් ඇතුළේ සුළු කරගමු මෙන්න මේ පොඩි ටික සුළු කරගනිමු. 100 වැඩි කිරීම 10 ඍණ 4 කියන්නේ ඇත්තම කතාව දැන් මෙහෙම ගන්න පුළුවන් අපිට 10 ඍණ 4 කියන්නේ එක බෙදීම 10000 කියන එකනේ. නේද? 10 ඍණ 4 කියන්නේ එක බෙදීම 10000 කියන එකනේ. ඒතර මෙතන එක බෙදීම 10000 කියලා ගත්තාම මෙතන බිංදු 3කට මේ බිංදුවයි කපන්න පුළුවන්. එතකොට එනවා මෙතන 4 බෙදීම 10යි කියලා. 4 බෙදීම 1 වරක් 4 4යි 4ක් 1 4යි. එතකොට 4 බෙදීම 10යි කියන්නේ 0.4යි කියලා. එතකොට බලන්න කොච්චර ලේසිද කියලා. RC සමානයි 5 වැඩි කිරීම 5 වතාවක් නැත්නම් ගුණ කිරීම ගන්න 5 වතාවක් මේ දෙක එකතු වුනහම 0.4ට එකක් එකතු වුනහම 1.4
4යි 5 1.4ෙන් වැඩි වුණාම කීයද? 5 වැඩි කිරීම 1.4 කියන්නේ 7යි. අන්න ඔයාලා හරි හදලා තියෙනවා. එහෙනම් R100 කියන්නේ කියන්නේ සෙල්සියස් 100 දී R100 සමානයි කෙලින්ම ඕම් 7යි. නායම දැන් තේරුණාද ගාන හදන විදිය? ඔව් සර්. තාම තේරුන්නේ නැද්ද? නෑ තේරුණා. දැන් මේක අමාරු හින්දාද මේ හදාගන්න බැරුව හිටියේ? නෑ අර ආදේශ කරන එක පොඩ්ඩක් බැරුව හිටියේ දැන් හරි. ආදේශ කරනවා කියන්නේ R කියන්නේ මේක අහගෙන ඉඳලා නැහැ. මේ කැලල බලලා නැහැ. ගියේ සතියේ. ඊයයි පන්ති ආවේ නැත්තේ? ඊයේ ගෙදර හිටියේ නෑ එළියේ හිටියේ. නෑ මේ රෙකෝඩින් එක බලන්න අනිවාර්යෙන් ඈ. හරි සර් බලන්න. ඊයේ පන්ති තිබ්බද? මොකද්ද? ඊයේ පෙරේද ඉකුරා. බය කරන්න එපා. නායෝ මේ ඊයේත් ගෙදරින් එළිය ඉඳලා තියෙන්නේ. පෙරේදත් ගෙදරින් තමයි එළිය තමයි හිටියේ. නේ නායෝ මේ. නායෝ මේ. ඊයේ නෙමෙයි දවසේ. පෙරේද මං හිතුවේ අම්මා ගෙදරින් එළියට දාලා තියෙන්නේ කියලා. පෙරේදත් ගෙදරින් එළිය ඊයේත් ගෙදරින් එළිය කිව්වා. ගේ අස්සර වද්ද ගන්නත් දන්නේ නැහැ. හරි. මනුෂ්‍ය මොකක්ද තත්ත්වේ? දෙවෙනි ගානේ. දෙවෙනි ගාන හැදුවොත් දැන් මට හදා ගන්න බැරි ලොකු දෙවෙනි ගාන 14 පිටුවේ තියෙන එක. ඒකට මට උත්තර දෙකක් එනවා. ලොකු දෙවෙනි ගාන කියන්නේ දෙවෙනි ගාන කියලා ගණන් දෙකක් දාලා තියෙනවද ඉතින්? ඔව් දැන් මේවේ ඩොට් නේ දාලා තියෙන්නේ. එහා පැත්තම 1යි 2යි දාලා තියෙන්නේ. ආ. හරි. ඊළඟ ගාන හදනවද මං හදලා පෙන්නන්නද කෙලින් මම්ම හදන්නද? මේක දාගන්න ටියුට් එකට. මේක හරි කට්ටිය ටියුට් එකේ පළවෙනි ගානට පල්ලෙහා මේක ලස්සනට දාගන්න. ඔව්. මේ සූත්‍ර දෙකක් තියෙනවනේ මෙතන මොකද්ද? ඩෙල්ටා R සමානයි R නෝත් ඇල්ෆා මේ ටීට කියලා. ඔව්. ඒකේ මේකේ වෙනසක් තියෙනවද ඒ සූත්‍ර දෙකේ? ඔව්. මොකක්ද වෙනස? දැන් ඩෙල්ටා R කියන්නේ මොකද්ද? ඩෙල්ටා R ප්‍රතිරෝධ කියන එකෙන් හොයන්නේ වැඩි වෙච්ච ප්‍රතිරෝධ වෙනස. ඒ කියන්නේ කවුරු හරි වගෙන් ඇහුවොත් ප්‍රතිරෝධය කොච්චරකින් වැඩි වුණාද කියලා ඒක හොයන්න පුළුවන් මේකේ. R θව කියන්නේ අවසා කියන්නේ θ උෂ්ණත්වයේ ප්‍රතිරෝධයනේ. කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔයාගේ සෙල්සියස් අංශක 20 දී ප්‍රතිරෝධය කීයද කියලා ඇහුවොත් එතකොට ඔයාලට දාන්න තියෙන්නේ මෙන්න මේක. කවුරු හරි ඇහුවොත් ප්‍රතිරෝධය කොච්චරකින් වැඩි වුණාද කියලා. එතකොට ගන්න තියෙන්නේ මේක. ඇත්තරම මේ අවසාන ප්‍රතිරෝධය කියලා කියන්නේ ආරම්භක ප්‍රතිරෝධය ධන ප්‍රතිරෝධයේ වැඩිවීම නේද? ඊට වලදී ප්‍රතිරෝධය කියලා කියන්නේ බිඳුවේදී ප්‍රතිරෝධයට එකතු වෙන්න ඕන කොච්චරකින් මේ ප්‍රතිරෝධය වැඩි වුණාද කියන එක නේ? ආතලේ මේ මෙන්න මේක ඇහුවොත් තමයි අවසාන ප්‍රතිරෝධය ඇහුවොත් තමයි මේක දාන්නේ. නැතුව මේක ඇහුවොත් තමයි අර පළවෙනි සමීකරණය දාන්නේ. R1 alpha theta. හරි පොඩ්ඩක් මකන්නද? දහම් දෙවෙනි ගාන හැදුවද? හදන ගමන් ආකර්ෂ පළවෙනි ගාන තේරුණාද? ඔව් සර්. ඔයා තනියම හදුවද නැත්නම් මම හදුවට පස්සේද හැදුවේ? හැදුවා.
තිසක හරි. මම අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගානට යන්න. මේක මගනවා. හරි. මනුෂ්‍ය මට ගාන කියන්න. දෙවෙනි ගාන. එක්තරා තඹකම්බියක කෙල්වින් බිඳුව උෂ්ණත්වයේදී දිග සෙන්ටිමීටර 20ක්ද එහි අරේ මිලිමීටර 7ක්ද ප්‍රතිරෝධකතාවය 1.7 වැඩි කිරීම 10 ඍණ 8 ඕම් මීටර්ද වෙයි. මෙම තඹකම්බියේ කෙල්වින් 150 උෂ්ණත්වය ඉහළ නැංවීමේදී එහි ප්‍රතිරෝධය ගණනය කරන්න. ප්‍රතිරෝධක සංගුණකය 40 වැඩි කිරීම 10 ඍණ 4. දැන් මේක පොඩි කතන්දරයක් දැන් විභාගයට මේ වගේ ගණන් එන්නත් පුළුවන්. දැන් මේ ගාන බලන්න. මේ ගාන බලපුවාම ඔයාලට තේරෙනවා මේ ගානේ කොහෙවත් සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය කීයද කියලා නැහැ. එහෙම කියලා තියෙනවද මිනිස්සේ? නෑ. හැබැයි එහෙම කිව්වේ නැහැ කියලා අපි ගාන අතරින්න ඕනද? ඒක හොඳ ප්‍රශ්නයක් නෑ. නෑ. හේතුව බිඳුවේ ප්‍රතිරෝධය කියලා නැතුව ගියාට අපිට කියලා තියෙනවා සෙල්සියස් බිඳුවේදී. සෙල්සියස් බිඳුවේ. ඉස්සරහට විද්‍යුතය තාපයේ පාඩම් දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් මේ ඉස්සරහට යද්දි තාපයේ රේඛීය ප්‍රසාරණයත් එක්ක විද්‍යුතය සම්බන්ධ කරන්නත් පුළුවන් කරනවා. සෙල්සියස් බිඳුවේදී දිග කීයද අරේ කීයද ප්‍රතිරෝධකතාව මේ කියන්නේ නියතයිනේ උෂ්ණත්වය ප්‍රතිරෝධකතාවය කීයද කියලා තියෙනවා. ඒත් අපි දන්නවා සූත්‍රයක් ඔය තුන දන්නවනම් අපිට පුළුවන් සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය කීයද කියලා හොයාගන්න. අපි දන්නවා R සමානයි R නෝට් කියලාම අපිට ගන්න පුළුවන්. මොකද්ද? රෝයල් බෙදීම A නේද මිනිස්සේ? එහෙනම් බිඳුවේදී ප්‍රතිරෝධය සමානයි. රෝ දීලා තියෙනවා කීයද? 1.7 වැඩි කිරීම 10 ඍණ 8යි. L දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යි කියලා. සෙන්ටිමීටර් 20ක් කියලා කියන්නේ 20 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර්. බෙදනවා පරස්කඩ වර්ගඵලයේ මිලිමීටර් 7යි කියලා දීලා තියෙනවා. එහෙනම් මිලිමීටර් 7 අපි වර්ග මීටර් කරගෙන හදාගමු. එතකොට මේක වෘත්තයක් එන්නේ. වෘත්තයක් නම් ඒ සම ඔකේ. ඔක කෙල්වින් වලින් තියලා හදන්න පුළුවන් නේ? මොකද්ද ගාන කියලා තියෙන්නේ? කෙල්වින්ද සෙල්සියස්ද? කෙල්වින් දීලා තියෙන්නේ. හරි. කෙල්වින් වලින් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් බලන්න හරියට. අවුලන්න. හරිනම් ඔක කෙල්වින් බිඳුව නෙමෙයි. හරිනම් ඔක සෙල්සියස් බිඳුව වෙන්න ඕන. මොකද කෙල්වින් බිඳුව මේ කියලා ගත්තාම කෙල්වින් බිඳුවේ උෂ්ණත්වය කියලා කියන්නේ සෙල්සියස් ඍණ ගානක උෂ්ණත්වය. එතකොට සෙල්සියස් බිඳුවේ උෂ්ණත්වයට ඒක සමාන කරන්න බෑ. ඔයාලට එහෙම ගණන් එන්නේ නැහැ. එතන කෙල්වින් බිඳුව කියන එක මිනිස්සු සෙල්සියස් බිඳුව කියලා හදා ගන්නවද? හරි සර්. එතකොට අර 150ත් හදා ගන්න ඕනේ සෙල්සියස් වලට? ඔව් ඒක නෑ 150කින් ඉහළ නංවන එකනේ කරන්නේ. එතන කෙල්වින් සෙල්සියස් කෝකේ තිබ්බත් එක එතන සෙල්සියස් කරලා හදා ගන්න. හරිනේ. මේකෙදි ඔක්කොම ගණන් සෙල්සියස් වලින් තමයි යන්නේ. හරි. එතකොට πr වර්ග අපිට මෙතෙන්ට ඒක ඕනේ ඊළඟ නෝනේ. එතකොට a සමානයි π කියන්නේ 22 බෙදීම 7යි
අරේ මිලිමීටර් 7යි කියන්නේ 7 බෙදීම 1000යි වැඩි කිරීම 7 බෙදීම 1000යි. ඒකට අපේ අර සුපුරුදු ගාන එනවා. ඒ සමානයි මේකට මේක වෙනවා 154 වැඩි කිරීම 10 ඍණ 6යි කියලා. 10 ඍණ 6යි කියලා එනවා. අපි ආර් නෝට් කරන්න පුළුවන්. මේක සුළු කරගමු. 150 10 ඍණ 6 උඩට යද්දි ඉස්සලා වල මේක දාගන්න. ඒක වල ඉස්සලා දාගන්න. ඊපස්සේ 1.7 වැඩි කිරීම 10 ඍණ 8 කිරීම 20 ගුණ කිරීම 10 ඍණ 2 ගුණ කිරීම මේ ඍණ 6 උඩට ඇද්දි 10 ධන 6ක් වෙනවා. මෙන්න මේන උත්තරය වෙනවා 154ෙන්. අපි මේක සුළු කරමු. 10 6ට මෙතන කැපෙලා මෙතන ඍණ 2ක් වෙනවා. එතකොට මේ 10 6 කැපිලා මේ ධන 6යි ඍණ 8යි ඍණ 2යිනේ. ඍණ 2ක් වෙනවා. දශම චූටි ගානක් කියන්නේ 150 1.7 වැඩි කිරීම දෙක කියන්නේ 34යි 34 වෙදීම 154 වැඩි කිරීම 10 ඍණ 4 සුළු කරමු බලන්න 1.7 වැඩි කිරීම කියන්නේ 34යි වේදනා 154 ඍණ 0.22 බිංදුව 0.22 කිරීම 10 ඍණ 4යි යොමු. මේ උත්තරය ආවද මිනිස්සු? සෙල්සියස් බිංදුවේදී ප්‍රතිරෝධයට මට ආවෙස 2.2 වැඩි කිරීම 10 ඍණ 5 කියලා. හරි හරි. අනේ හරි හරි. නෑ වැරදි. නෑ හරි. අනේ මට. අර 0.0002 කියලා නෙන්නේ නේ මේකේ අන්තිමට යන උත්තරය ඔව්. නේ හරි මේක සුළු වුණාම මේක එනවනේ හරි එහෙනම් ඔන්න එනවා ඉස්සෙල්ලාම එහෙනම් මේ පැත්ත අපි වර්ගඵලය හෙව්වා මෙන්න වර්ගඵලය හෙවපු තැන එතන හෙව්වා වර්ගඵලය ඒක ඉස්සෙල්ලා මේක ඉස්සෙල්ලා තියෙන්න ඕන මේකයි ඉස්සෙල්ලා තියෙන්න ඕන ඊට පස්සේ වර්ගඵලය පාවිච්චි කරලා මෙතන 0 සෙල්සියස් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය කියලා දාලා 0 සෙල්සියස් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය කියලා දාලා මේ ටික දාගන්න. හරි. ඉස්සෙල්ලාම වර්ගඵලය හදාගන්න. මොකද වර්ගඵල ඉස්සෙල්ලා ගන්න එපා. පරස්පර වර්ගඵලය. පරස්පර වර්ගඵලය වෙනකට 154 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා. ඊට පස්සේ ඒකට පස්සේ මේ ටික දාගන්න. මෙතන මේ තාම අපි හොයලා තියෙන R නෝට් විතරයි. අපි තාම අහලා තියෙන එක හොයලා නැහැ. දැන් අපි ඔන්න R නෝට් දන්නවා. සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය මෙන්න මෙච්චර චූටි ගණක් තමයි තියෙන්නේ. 0.22 වැඩි කිරීම 10 ඍණ 4. 2.2 බිඳුව ඕනේ නැහැ. 2.2 තිබ්බා නැති. බිඳුව තිබ්බට නැහැ පිටිපස්ස. හරිද දහම් මෙතෙන් දෙනකන් ටික හරිද? හරි සර්. අන්තිම උත්තරෙත් හැදුවද මේකේ? ඔව් සර්. කීයක් ආවද? 0.5කට දෙක. කීයද? 0.5 දෙක. මානසික කීයක් ආවද? 3.52 වැඩි කිරීම 10 ඍණ 5. හරි. අනිත් ආකර්ෂකයි අනිත් කට්ටියට ඒක දාද? තිසඟ, නයෝමි, ශකිල ඔයාලට ආපු උත්තර මොනවද? අන්තිම උත්තරේ. හරිනේ. මම මේක මකන්නද? නයෝමි මේක මකන්නද? මේ ටික මකන්නද?
නංකන්න සර්. මනුෂ්‍ය හරිනේ සකිලා හරි නේද තිසඟ ආකර්ෂ හරිනේ මම ඊළඟ ටිකට යනවා හරි සර්. හරි එහෙනම් අපි දැන් දන්නවා දැන් R note අපිට අලුත් දත්තයක් විදිහට ඔන්න දැන් අපි R note දන්නවා R note සමානයි 0.2 වැඩි කිරීම 10 ඍණ 4 හරි දැන් ඊළඟට ප්‍රශ්නේ කියන්න බලන්න මොන ඉතුරු ටික එතනින් පස්සේ ප්‍රතිරෝධකතා හරි. මේවා තම කම්බියේ සෙල්සියස් 150 උෂ්ණත්වය ඉහළ නැංවීමේදී ප්‍රතිරෝධය ගණනය කරයි. සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයකින් ඉහළ නැංවීමේදී ප්‍රතිරෝධය ගණනය කරන්න නේද? ඔව් සර්. අද අපි බලමු දැන් සෙල්සියස් බිඳුවේ තියෙන එක සෙල්සියස් 150කින් වැඩි කරද්දී මේ එතකොට සෙල්සියස් 150 කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය කීයද කියලා බලමු. හරි. මොකද්ද සූත්‍රය? අපෙන් අහන්නේ එතකොට සෙල්සියස් 150 දී එක. එතකොට අපිට දාන්න වෙන්නේ මේකනේ. R θ සමානයි R නෝට් තතාවක් එක දන්න ඇල්ෆා ඩෙල්ටා θ. හරිද? හරි. එහෙනම් R θ කියන්නේ සෙල්සියස් අංශක 150. මේවා සෙල්සියස් වලින් දාන්නේ. සෙල්සියස් අංශක 150. ඊට පස්සේ මිනිස්සේ R නෝට් කියන්නේ මොකද්ද? මේක නේද? මේ 0.22 වැඩි ඔව්. කිරීම 10 ඍණ 4යි. ඊට එක දන අපිට ඇල්ෆා දීලා තියෙනවා 40 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. θ කීයද? θ කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට බිඳුව ඉඳන් 150ට වැඩි කරද්දී θ 150යි. සුළු කරමු. 150 වරක් 40 කියන්නේ 6000යි. මේ දෙක ගුණ වුණාම 6000යි. කියන්න R 150 සමානයි 0.22 වැඩි කිරීම 10 4යි. එතන මේ 150 ව 4ක් කියන්නේ 600යිනේ. ඒතර 600යි 10 වැඩි වුණාම 6000යි. 6000 බෙදනවා මෙතන 1.4ක් කියන්නේ 10000න් 0.3ක් කැපෙනවා. ඒතකොට එනවා මෙතන සුළු වුණාම මේ ඔක්කොම ටික සුළු වුණාම ඒතකොට එනවා 0.6ක් කියන. ඔයාලා කැල්ලකින් සුළු කරලා බලන්න මේ ඔක්කොම ටික සුළු වුණාම එනවා 0.6ක් කියන. එතකොට අපිට තියෙන්නේ R 150 සමානයි 0.2 වැඩි කිරීම 10 ඍණ 4 ගුණ කරන්න මේ දෙක සුළු වුණාම එනවා 1ට 0.6ක් එකතු කරනවාම 1.6ක් කියලා. එතකොට 1.6 0.22 වැඩි වුණාම 0.22 වැඩි කිරීම 1.6 කියන්නේ 0.352යි. එහෙනම් අපිට එනවා R 150 සමානයි 0.352 3.5 දැම්මත් කමක් නැහැ 3.52 මොකද 2 කියන්නේ 5ට අඩු සංඛ්‍යාවක් හින්දා මේකට වටේපුවම 3.5 ගන්න පුළුවන් වැඩි කිරීම 10 න 4යි දැක්කද කලින් ආවේ 0.22 0.22යි බිඳුව කියන්නේ 0.22යි බිඳුවයි යොම් තිබ්බ එක 0.352 දක්වා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 150කින් නැත්නම් කෙල්වින් 150කින් වැඩි කරද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. දැන් ප්‍රතිරෝධයේ වෙනස කොච්චරද? ප්‍රතිරෝධයේ වෙනස අපිට ගන්න පුළුවන් 0.352 0.22 බිඳුවක් අඩු කරමු. 3.52කින් අඩු කරනවා 0.22 බිඳුව. ඒ කියන්නේ 0.132කින් 0.132 යෝම් වලින් ප්‍රතිරෝධය ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ ඉහළ ගිය ප්‍රතිරෝධය කීයද කියලා හොයන්න ආවොත් එතකොට ඔයාලට පුළුවන් කෙලින්ම අර පළවෙනි සූත්‍රයට දාන්න. නැත්තම් තව කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක හොයාගත්තට පස්සේ ඩෙල්ටා R සමානයි R1 ඇල්ෆා θ දාලා එතනින් වැඩි වෙච්ච උෂ්ණත්වය හොයලා ඒක මෙයාට එකතු කළා නම් එහෙම නිකම්ම මේ උත්තරේ එනවා. තේරුණාද මිනිස්සු? නිකම්ම මේ උත්තරේ එනවා. ඒක මෙයා මේක එනවා අරක හදාපු මේ. ඩෙල්ටා R සමානයි R1 ඇල්ෆා θ දාපුවම මේ උත්තරේ එනවා. ඒක මේ උත්තරයට එකතු කරපුවම මේ උත්තරේ එනවා. ඕනනම් කරලා බලන්න. මිනිස්සු පැහැදිලිද? ආකර්ෂ පැහැදිලිද?
අපි ඒක පස්සේ බලමු. ඉස්සලා මේක පැහැදිලිද කියන්නකෝ. ගාන හදන විදිය සෙල්සියස් 150ට මේ R 150 කියලා දාගෙන 150 දී ප්‍රතිරෝධය ලස්සනට ගන්න විදිය ආකර්ෂය තේරුණාද? ඔව් සර්. තේරුණ නැත්තම් කියන්න බොරුවට මගේ හිත හදන්න තේරුණා කියන්න එපා. ආකර්ෂය මා තේරුණා. ඇහෙන්නේ තේරුණා. දහම් තේරුණා සර්. මගේ ඉතින් උත්තරේ හරි. මිනිස්සේ හරි සර්. හැබැයි මම නායක ගත්තේ 3.5 වැඩි කිරීම 10 රින 5 කියලා. 3.52 කවන්න කවන්න කවුද එකම උත්තරේ නයෝමි දැන් කොහොමද ඔයාලට සූත්‍රය තේරුණා සර්. හොඳටම තේරුණාද? ඔව් දැන් තේරුණා. තිසංග තේරුණාද? හරි. මට ආකර්ෂව කලින් හරියට ඇහුන්නේ නැහැ. එක්කෝ ආකර්ෂව වචනේ කියන්න කලින් මයික් එක ඕෆ් කරනවා. නැත්නම් ආකර්ෂව මේ දුරින් ඉඳන් කතා කරනවා. ආකර්ෂව මාව ඇහෙනවද ඔයාලට? ඔව් සර් අහනවා. ඇහෙනවන්නේ? මට ඔයාව හරියට ඇහුන්නේ නැහැ කලින්. ඔයාලට තේරුණා කියලා නේද කිව්වේ? තේරුණා. හරි එහෙනම් මේක දාගන්න. මේක දාගත්තාම දෙවෙනි ගාන හරි. ඉඩ ඇද්ද? මේ දහම් ඉඩ ඇද්ද දහම් මේ ගාන පිළිවෙලට හදාගන්න. ඔක්කොම කීවර්ඩ් ටික දාගන්න. ඒ සර්. හැබැයි මේ දෙපැත්තට දාගන්න. දෙපැත්තට නේ. කවන්න. කොහොම හරි තියෙන ඉඩේ බැලන්ස් කරගෙන කොහොම හරි මැච් එක ගහගන්න. මම අර මේ අවසාන يعني අනිත් සූත්‍රයෙන් අරගෙන විදිය එකක් පෙන්වන්නද? ඔන්න ඒක බලන්නකෝ. දැන් ඒකේ සූත්‍රය මොකක්ද තියෙන්නේ? ඩෙල්ටා R සමානයි R1 ඇල්ෆා තීටානේ නේද මනුෂ්‍ය? ඔව් සර්. එතකොට අපි දැන් ඩෙල්ටා R කියන්නේ වැඩි වෙන ප්‍රතිරෝධය හොයනවා. ඩෙල්ටා R සමානයි ආරම්භක ප්‍රතිරෝධය කීයද? 0.22 වැඩි කිරීම 10 ඍණ 4යි නේද? ඕක නේද ආවේ? ආරම්භක ප්‍රතිරෝධය. කියන්නේ ආරම්භක ප්‍රතිරෝධය කියන්නේ R1 නෙමෙයි R0 සෙල්සියස් බිඳුව විදියාවේ ඕක නේද? 0.22 වැඩි කිරීම 10 ඍණ 4යි කියන නේද අපි ගත්තේ? මනුෂ්‍ය මම වලින් අහන්නේ. අනිත් සර් මං ගාන හදන ගමන් හිටියේ. මොකක්ද එහෙම? අපි R note කියලා ගත්තේ කලින් ගාන අර අපි R note කියන එක නම හදාගත්තනේ රොයල් බෙදීමේ දාලා. එතකොට ආවේ 0.22 වැඩි කිරීම 10 ඍණ 4 කියනවා. ඔව් ඔව් 2.2 වැඩි කිරීම 10 රින 5. මට ආවේ ඒක. හරි කවන්නේ මම හරි මේකමනේ ඇල්ෆා කීයද? ඇල්ෆා කීයද? ඇල්ෆා 40 වැඩි කිරීම මොකක් කරේද? 4. 40 වැඩි කිරීම 10 ඍණ 4. තීටා 150යි. හරිද? ඒතර අපි ඒක සුළු කරමු බලන්න. 0.22 වැඩි කිරීම 40 වැඩි කිරීම 150 එනවා 1300 එතකොට එනවා 1320 වැඩි කිරීම මෙතන ඍණ 4යි මෙතන ඍණ 4යි එකතු වුනහම ඍණ 8ක් වෙනවා. හරිද? හරිද මානසි? මම ඍණ 8 ලියන්න නැතුව මම මෙහෙම කරන්නවා. මම ඍණ 4 දෙකට කඩා ගන්නකො 10 ඍණ 4 වැඩි කිරීම 10 ඍණ 4 කියලා. හරිනේ? මේකයි මම ඔහොම ලිව්වා. මම දැන් එක 10 ඍණ 4ක් ඉතුරු කරගන්නවා මට මේකට සමාන කරගන්න උදා. මම 1320 10 ඍණ 4ෙන් බෙදනවා කියන්නේ 10න් 10න් බෙදනවා කියන එකනේ. එතකොට මට එනවා 132 වැඩි 0.132 වැඩි කිරීම 10 ඍණ 4. බලන්න දැන් 0.132 වැඩි කිරීම 10 ඍණ 4
ඔයා එකතු කරපුවාම 0.22 බිංදුව වැඩි කිරීම 10 4ට වටා එනවා නේද 0.35 2 වැඩි කිරීම 10 4යි කියලා. දැක්කද දහම්? මිනිස්සුක තේරුණාද? සූත්‍ර දෙකේ වෙනස තේරුණාද දැන්? දෙකෙන් කරන්නේ මොනවාද කියලා? නෑනේ මට තේරුන්නේ අහන් හිටියද? නෑනේ මං ගාන හදන ගමන් හිටියේ. හරි. ඉතින් මම පෙන්නන්න. හරි. දැන් මේ ගාන දාගත්තනේ පොතටනේ. ඔව් සර්. හරි. මම දැන් මේක මම අනිත් කට්ටිය ගණන් හදන එක නවත්තලා මේක චුට්ටක් බලාගන්න. මම මේ සූත්‍ර දෙකේ භාවිතය කියලා දෙන්නේ. දැන් අපි මොකක්ද අර මුලින්ම ඔප්පු කරගත්ත සමීකරණ එනවා කරන්නේ කියන එක දැන් කතා කරන්න යන්නේ. ඒකේ තියෙන ඩෙල්ටා R සමානයි R1 ඇල්ෆා තීටානේ. නේද මනසේ? දැන් R ඔව් සර්. තීටා සමානයි R නෝට් වතාවක් එක දන ඇල්ෆා තීටා එක දුන්නාම ඔයාලා දන්නවා හරි සෙල්සියස් 150 එක දා R 150 කියලා දාලා ඒකට අදාළ දත් ටික ආදේශ කරලා හදන්න තියෙන්නේ කියලා. හැබැයි දැන් මේ සූත්‍රය අපි එකකටවත් තාම පාවිච්චි කරේ නෑනේ. මේකෙන් මොකද වෙන්නේ කියලා ඔයා තාම දන්නේ නෑ නේද? ආමන්සේ? නෑ සර්. එතකොට බලන්න අපිට මේකෙන් පුළුවන් සෙල්සියස් 150කින් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය කොච්චරක් වැඩි වෙනවද කියලා හොයන්න. ඒ වැඩි වෙන ප්‍රතිරෝධය අර ආරම්භක ප්‍රතිරෝධය නැත්නම් 0.5 සෙල්සියස් වල ප්‍රතිරෝධයට එකතු කරොත් ඔයාට එන්න ඕන අර 150 සෙල්සියස් වලදී ගන්න ප්‍රතිරෝධය. අවසාන ප්‍රතිරෝධය. පැහැදිලිද මනුෂ්‍ය? ඔව් සර්. හරි බලන්න මේක සුළු කරමු. ඩෙල්ටා R සමානයි R1 වෙනවා 0.22 වැඩි කිරීම 10 ඍණ 4යි. ඇල්ෆා එනවා 40 වැඩි කිරීම 10 ඍණ 4යි. තීටා එනවා 150. හරිද? හරිද? මේකයි සුළු කරපුවාම එනවා ඩෙල්ටා R සමානයි 1320 වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 10 ඍණ 4ක් කියලා. මම මේ දෙක මෙහෙමම තිබ්බා. හරිද මනුෂ්‍ය? හරි සර්. දැන් 10 ඍණ 4 කියන්නේ බම් බෙදීම 10000 කියන එකනේ. නේ? එතකොට මේ බිඳුව කැපෙනවා 132 වැඩි කිරීම බෙදීම 1000 කියලා කියන්නේ 0.132 වැඩි කිරීම 10 ඍණ 4යි. හරිද? හරි. මේ මොකද්ද මේ ගත්තේ? මේ ගත්තේ ඔයා උෂ්ණත්වයේ සෙල්සියස් 150කින් වැඩි කරද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඕම් 1.132 වැඩි කිරීම 10 ඍණ 4ක ප්‍රමාණය. ඔයා උෂ්ණත්වයේ අච්චරකින් වැඩි කරද්දී ප්‍රතිරෝධය කොච්චරකින් වැඩි වෙනවද කියන එක තමයි ඒවා මේ සූත්‍රයෙන් ගත්තේ. පැහැදිලිද? ඔව් සර්. දැන් බලන්න දැන් සෙල්සියස් බිඳුවේදී 0.22 වැඩි කිරීම 10 ඍණ 4යි. සෙල්සියස් බිඳුවේදී එනවා 0.22 වැඩි කිරීම 10 ඍණ 4යි. 150 දිනනවා 0.132 මෙතන 2 බිඳුව මන් දාන්න. වැඩි කිරීම 10 ඍණ 4යි. ඒ කියන්නේ සෙල්සියස් 150 ඉවර වෙද්දී බලන්න 0.3යි 5යි 2 වැඩි කිරීම 10 ඍණ 4යි. අර දැක්කද T2ට ගත්ත උත්තරය අන්තිමට එනවා එකතු කරාට පස්සේ 150 දී ඔක්කොම අවසාන උෂ්ණත්වය කීයද කියලා දැක්කද ආවා. දැන් ඔව් සර්. තේරුණාද සූත්‍ර දෙකෙන් කරන්නේ මොනවද කියන එක? මනුෂ්‍යට තේරුණාද? ඔව්. දහම් ඔයාට තේරුණා සර්. නයෝමි ඔව් සර්. ආකර්ෂා good morning ආකර්ෂා තේරුණාද? ආ ඔව් තේරුණා. ශකිල මට ඇහෙන්නේ. හරි. තිසඟ
හරිනේ සෙට් නේ වැඩේ. අවසන්. හරි. එහෙනම් ඒ ගාන දැන් ගණන් කීයක් දාගත්තද මොන්ටි ටියුට් එකට? එකයි. දෙකයිද? හරි. තුන්වෙනි ගාන හදමුද? තුන්වෙනි ගානේ මොකක්ද කියන්නේ? මම තුන්වෙනි ගාන පොඩ්ඩක් කියන්න. කිසියම් යකඩ කම්බියක කෙල්වින් බිඳු උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය 10 ඕම්. යකඩවල උෂ්ණත්වය ප්‍රතිරෝධකතා සංගුණකය 50 වැඩි කිරීම 10 වේ නම් කම්බිය කෙල්වින් 100 දක්වා උෂ්ණත්වය ඉහළ නැංවීමේදී ප්‍රතිරෝධය ගණනය කරන්න. හරි. මේ මොනවාද ඔයාලා දැන් හිතන්නකෝ මේ විභාගෙදී දැන් සාමාන්‍යයෙන් අපි මේක හදද්දී ඇත්තටම හදන්නේ සෙල්සියස් වලින්. හරිද මිනිස්සේ? හරිද මිනිස්සේ? මම අහනවා නේද? ඔව් සෑහෙනවා හරි. හැබැයි ඔයාලට හිතන්නකෝ ගානක් දෙද්දී කෙල්වින් බිඳුවේදී ප්‍රතිරෝධය දීලා කොහොම කෙල්වින් වලින් දීගෙන ගියා කියලා හිතන්නකෝ. හරිද? දැන් මේ ගානේ වගේ වාර කලින් මගෙන් ඇහුවේ සෙල්සියස් කෙල්වින් දුන්නොත් මොකද කරන්න කියලා. මම ඒකට කලින් කිව්වනේ නෑ මේ කෙල්වින් එක සෙල්සියස් කරගන්න කියලා. හරිද? හැබැයි ඔයාලගේ සිලබස් එකේ කියන්නේ ඔයාලගේ මට්ටමට ඔයාලට කෙල්වින් වලින් ඔක්කොම ටික මේ වගේ දුන්නොත් කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලා කෙල්වින් වලින් ගාන හදාගෙන යන්න. ඔයාලා කෙල්වින් වලින් ගාන හදාගෙන යන්න. ඒකටත් ඔයාලට ලකුණු දෙනවා. හරිද මනුෂ්‍ය? හරි සර්. දැන් හිතන්නකෝ කෙල්වින් බිඳුවේදී ප්‍රතිරෝධය 5 ඕම් කිව්වහම ඔයා එතකොට හිතන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් වෙන 273 හින්දා එහෙනම් අපි දැන් සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය හොයාගන්න ඕන කියලා අර සමගාමී එහෙම හදන්නත් පුළුවන්. හැබැයි එහෙම හරිම විදිහේ ඒක හරිම නම් එහෙම තමයි හදන්න ඕන. කෙල්වින් බිඳුව කිව්වකම සෙල්සියස් බිඳුවට හදාගෙන හදන්න ඕන. හැබැයි ඔයාලගේ සිලබස් එක ඇතුලේ ඔයාලට කෙල්වින් වලින් හදාගෙන ගියත් වැරද්දක් කියන්නේ නැහැ. කෙල්වින් වලින් හදාගෙන ගියත් ඔයාලට ලකුණු දෙනවා. මොකද සිලබස් එකේ තියෙන්නේ සෙල්සියස් වලින් ගණන් දෙද්දි සෙල්සියස් වලින් දෙන්න කියන එක තමයි සිලබස් එකේ තියෙන්නේ. හැබැයි සමහරක් පොත්වල A level සමහරක් පොත්වල දැන් A level ෆිසික්ස් වගේ පොත්වලින් ගණන් අරන් දාද්දි ඒ වගේ ගණන් වල දාලා තියෙන්නේ කෙල්වින්. එතකොට එයාලා කෙල්වින් වලින් දැම්මට පස්සේ එයාලා ඒක සෙල්සියස් වලට කන්වර්ට් කරගෙන එයාලා ගාන හදනවා. ඔයාලට ඒක මෙතන කරන්න නැහැ. ඔයාලගේ සිලබස් එක කරන්නේ නැති හින්දා. ඔයාලට එහෙම දුන්නාම ඔයාලා කෙල්වින් වලින්ම ගාන හදාගෙන යන්න වැරදි දාන්නේ නැහැ ඔයාලා. පැහැදිලිද මනුෂ්‍ය? මං ওই ගානේ මේ බය වෙන්න බෑ. මං ඕකේ ගාන හදලා මං ওই ගානම් වලදී කෙල්වින් කියලා තියෙන ඔක්කොම සෙල්සියස් කරලා හදන්නම්. කරෙක්ට් මේ ටියුට් එක හදද්දී. හරිනේ? ඔව් දහම් නැද්ද? දහම්ගේ ඩේටා ඉවර වුණාද? හරි. මනුෂ්‍ය බලන්නේ ගාන කියන්න. අපි මේක කෙල්වින් වලින් හදමු මම ඒක සෙල්සියස් වලින් මේ ටියුට් එක දෙද්දි දෙන්නම්. දැන් අපි කෙල්වින් වලින් හදමු. 0 කෙල්වින් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය ඕම් 10යි. එහෙනම් R නෝට් කියලා ගන්න. එතකොට 0 කෙල්වින් R නෝට් සමානයි 10යි ඕම්. යකඩවල උෂ්ණත්වය ප්‍රතිරෝධකතා සංගුණකය කියන්නේ ඇල්ෆා 50 වැඩි කිරීම 10^4යි කෙල්වින්යට. නම් කෙල්වින් 100 දක්වා කියන්නේ R 100 තමයි අහන්නේ. ප්‍රතිරෝධය ගණනය කරන්න. හරි එහෙනම් මොකද්ද 100 දක්වා 100 කීයද කියලා නෑ නේද? අපි මේ ගාන කලින් හදුවද? මනුෂි නෑ නේද? මේ ගාන නෙවෙයි කලින් හදුවේ. නෑ සර්. නෑනේ හරි. RC R අපි ඉස්සෙල්ලාම R නෝට් R θ සමානයි R නෝට් වතාව එක දන්න ඇල්ෆා θ වලින් හදන්න තියෙන්නේ මොකද?
100ද කීයද කියලා නහන්නේ. R100ට සමානයි R නෝට් වතාවක් 1 ධන ඇල්ෆා තීටා. එහෙනම් R100 සමානයි R නෝට් කියන්නේ කීයද? 10යි ඕම් 10යි වතාවක් 1 ධන 50 වැඩි කිරීම 10 4 ගුණ කිරීම R100 කියන්නේ සෙල්සියස් බිඳුවේ ඉඳන් සෙල්සියස් 100ට වැඩි වෙද්දී මෙතන කෙලින්ම 100යි කියලා ගන්න පුළුවන්. හරිද? හරි මේක සුළු කරමු. මෙතන අපි සුළු කරමු මේක මම භාගයක් විදිහට දාන්නම්. 10000යි කියලා බෙදීම 10000ක් කියලා බිංදු 3ට බිංදු 3ක් කපන්න පුළුවන්. එක බෙදීම 10 කියලා කියන්නේ 0.1යි 0.1 මේකට එකතු වුණාම එනවා 1. අනේ සෝරි 0.1 0.1 වැඩි වුණාම එනවා 0.1 වැඩි වුණාම එනවා ඔන්න මෙතන කපන්නත් පුළුවන් නේද? මෙතන 10ට පහවත් 2යි මෙතන 5ට පහව 1යි කරන 0.5යි කියලා. 0.5 එකට එකතු වුණාම එනවා 1.5යි කියලා. මිනිස්සු මෙහෙම ආවද? ඔක 1.5යි කියලා එනවා. එතකොට RC එනවා ඕම් 15ක් කියලා. හරිනේ? ගාන හැදුවද? බලන්න මේ ගාන හදාගන්න පුළුවන් විතර කට්ටිය කවුද? මනුෂි, ශකිල, ආකර්ෂ, නයෝමි, කිසඟ. බලන්න මේ ගාන තනියම හදාගන්න පුළුවන් විතර කට්ටියක් උත්සන්න. හරි. මනුෂි ඊළඟ ගාන හැදුවද? 1 කියලා තියෙන ගාන ඔව් සර්. කොහොමද හැදුවේ? 10යි සෙල්සියස් උෂ්ණත්වයේදී තඹ කම්බියක ප්‍රතිරෝධී 0.36 ඕම්ද තඹ කම්බියේ ප්‍රතිරෝධයේ සෙල්සියස් 30දී 0.4 ඕම්ද වේ. ඉස්සෙල්ලාම අහනවා කම්බියේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය ගණනය කරන්න. මනුෂි හැදුවද? හදාගන්න පුළුවන් වුණාද? ඔක හැදුවා. කීයක් ආවද? 5.55 වැඩි කිරීම 10 5.55 වැඩි කිරීම 10 වෙන 3 ඒ කියන්නේ 0.05 කියලාද? ඔව්. හරි. අනිත් කට්ටිය දන්න බලමු හදලා බලමු. ආකර්ෂා ඔයාලට කීයක් ආවද? ශකිල නයෝමි කීයක් ආවද? තාම හදනවා සර්. හරි. මේ ගාන හදන්න අපිට දීලා තියෙන ඉතාමත් සීමිත දත්ත ගානක් සහ මේ ගාන හදද්දී ඔයාලට බලද්දි පේනවා මේ ගානේ කොහෙවත් උෂ්ණත්වයේ ප්‍රතිරෝධකතා සංගුණකේ දීලා නැහැ. මේ මිනිස්සු ඇල්ෆා දීලා තියෙනවද මිනිස්සු? නෑ සර්. එහෙනම් අපි ඉස්සෙල්ලාම මොනවද කරන්න ඕන? අපි ඇල්ෆා හොයා ගන්න ඕන. පැහැදිලිද? පොඩ්ඩක් ඉන්න ඔයාලා පොඩ්ඩක් ඉන්න ඕන. ගහමත් ගන්න පුළුවන් නම් හොඳේ මොකද විදියට. එනම් බලමු. හරි මේ ගානේදී ඔයාලට සිද්ධ වෙනවා ඔයාලා දන්න දත්ත වලින් ඔයාලට සමගාමී සමීකරණ දෙකක් හදාගන්න. හරිද මනුෂි? මනුෂි මාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. හරි. ඉස්සෙල්ලා මේ ගානේ කියනවා උෂ්ණත්වය 10 සෙල්සියස් වලදී ප්‍රතිරෝධය 0.36යි කියලා. හරිද? ඊට පස්සේ 30දී 0.40 කියලා කියනවා.
බලන්න අපිට මෙහෙම හිතන්න පුළුවන් නේද? දැන් අපි දන්නවා r θ සමානයි r නෝට් වතාවක් 1 ධන ඇල්ෆා θ නේ. නේද මිනිස්සේ? මම මේ මිනිස්සුගෙන් අහන්නේ අනිත් කට්ටියටත් කියන්නේ මට කට්ටියගේ නම් මට දීසි නම් මම කියනවා. දැන් ඉස්සෙල්ලාම පළවෙනිම අවස්ථාවේදී මට උෂ්ණත්වය ප්‍රතිරෝධය කියන්න මිනිස්සේ සෙල්සියස් 10යි 0.36. අපි හිතමු අපි දන්නේ අපි මේකේ දන්නේ නැති දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි දන්නේ නැහැ මෙයාගේ සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය කීයද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවද ඒක? අපි සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය කීයද කියලා දන්නවද? එයාව දන්නේ නැහැ. ඒ වගේම අපි මෙයාගේ උෂ්ණ ප්‍රතිරෝධී උෂ්ණත්වතා සංගුණකය කියන එක දන්නේත් නැහැ. හැබැයි අපි මේ දේවල් දෙක ගැනම එක දෙයක් දන්නවා. ඒ තමයි මේ අවස්ථා දෙකේදීම මේ අවස්ථා දෙකේදීම මෙයාගේ සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය සමානයි නේ. එකම දඟරේ නම් සෙල්සියස් බිඳුවේ දෙකම ප්‍රතිරෝධයක් තියෙන්න බෑ. ඒ නිසා එකම කම්බියේ හින්දා එයාගේ මෙන්න මේ ඇල්ෆා නැත්තම් උෂ්ණත්වය ප්‍රතිරෝධකතා සංගුණකයත් සමානයි කියලා නියතයක් කියලා. මෙයා නියතයක් කියලා ගන්න. හරිද? අපි දැන් බලමු අය ඒකත් එක්ක අපි සමීකරණ දෙකක් දාමු. ඉස්සෙල්ලාම අපි දානවා පළවෙනි එක දාපුවාම එනවා r θ කියලා කියන්නේ පළවෙනි එකේදී සෙල්සියස් අංශක 10 දී කීයද දත්ත තියෙන්නේ 0.36. එහෙනම් 0.36 සමානයි අපි r නෝට් දන්නේ නැහැ. r නෝට් වතාවක් 1 ධන ඇල්ෆා θ කියන්නේ සෙල්සියස් බිඳුවේ ඉඳන් දැන් බිඳුවේදී කීය හරි තිබ්බනේ. ඒ බිඳුවේ ඉඳන් බිඳුවේදී තිබ්බ ගන්න තමයි මේ r නෝට් කියලා කියන්නේ. බිඳුවේ ඉඳන් 10 දක්වා වැඩි වුණා කියන්නේ θ කීයද මිනිස්සේ? 10යි. 10යි. එහෙනම් මෙතන 10යි මම ඒක ලේසි වෙන්න මෙතන 10යි ඇල්ෆා කියලා දාගන්න. ඔන්න මගේ පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය කියන්න බලන්න. දෙවෙනි සමීකරණ හදලා කියන්න මන්ට 40 සමානයි හ්ම් r නෝත් වාරයක් 1 ධන 30යි ඇල්ෆා. අර නේද අයියේ සෙල්සියස් බිඳුවේ ඉඳන් 10ට වැඩි වෙද්දී මෙතන r නෝට් මෙතන 10යි මෙතන 3.36 වෙලා සෙල්සියස් බිඳුවේ ඉඳන් ඒ කියන්නේ r නෝට් බිඳුව තියෙන තැන ඉඳන් 30ට වැඩි වෙද්දී මෙතන r නෝට් මෙතන 30යි මෙතන 0.4යි බිඳුව වෙලා හරිද දැන් මට ඔන්න ඔය සමීකරණ දෙක පාවිච්චි කරලා සමීකරණයක් හදාගන්න පුළුවන් මොකද මට පුළුවන් එහෙනම් ඉස්සෙල්ලාම මම කරන්නේ මම ඇල්ෆා මුක්ත කරගන්න කලින් මම මේ සමීකරණ දෙක එක එක ඔයාලා දන්නවනේ මේ වගේ පද දෙකක් නොදන්න සමීකරණ දෙකක් තියපුවාම මේක සුළු කරන්නේ කොහොමද මනුෂි මතකද? ඉගෙන තියනවද? එකක් සමාන කරගෙන ඒ දෙක මෙව්ව කරලා එකක් හොයාගන්න. ඒ කියන්නේ දැන් r නෝට් සමාන කරගන්න මේ සූත්‍ර දෙකේම ඊට පස්සේ r නෝට් පැත්තේ ඉඳලා සූත්‍ර දෙක සමාන කරලා ඇල්ෆා හොයාගන්නවා. පස්සේ r නෝට් හොයාගන්න එහෙමනේ. එලා මොකද කරන්නේ එහෙනම් දැන් අපිට මේ දෙන්නගේ r නෝට් ඉන්නවනේ r නෝට් ඉන් හින්දා මට ඉස්සෙල්ලාම කියන්න පුළුවන් r නෝට් සමානයි 0.36 බෙදීම 1 ධන 10යි ඇල්ෆා කියලා. පුළුවන් නේද? ඔන්න r නෝට් උක්ත කරගත්තා. හරිද මනුෂ්‍ය? ආයෙ මට කියන්න පුළුවන් මෙයාටත් r නෝට් උක්ත කරගන්න පුළුවන්. r නෝට් සමානයි මේක මෙහෙට ගේනවා 0.4 බිඳුව බෙදීම 1 ධන 30යි ඇල්ෆා කියලා. එහෙනම් දැන් මේ දෙන්න සමානයි නම් මේ දෙන්න මොනවා වෙන්න ඕනද? සමානයි. සමානයි. එහෙනම් මට ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන් 0.36 බෙදීම 1 ධන 10යි ඇල්ෆා සමානයි 0.4 බිඳුව බෙදීම 1 ධන 30යි ඇල්ෆා කියලා. තේරුණාද එන්නතට r නෝට් කතාව මෙතනින් නැති වෙලා යනවා. හරිද?
හරිද මනුෂි? අශ දැන් මොකද්ද කරන්නේ? මම මේක සුළු කරනවා. මට ඕනනම් දැන් මට බෙදන්නත් පුළුවන්. මේක මෙහෙට දාලා මේක මෙහෙට දාලා බෙදන්නත් පුළුවන්. මට බෙදනවට වඩා ಗುಣ කරන එක ලේසි. මේක මෙහෙට දානවා මේක මෙහෙට දානවා. එතකොට එනවා 0.36 වතාවක් 1.30 ඇල්ෆා සමානයි 0.40 වතාවක් 1.10 ඇල්ෆා කියලා. දැක්කද මම ලස්සනට හදාගත්තා. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. සුළු කරලා අන්තිමට අපිට ඇල්ෆා කීයද කියලා උතනින් උත්තර කරලා ඇල්ෆා හොයාගන්න පුළුවන්. අර කොච්චර ලේසිද කියලා. 0.36 වැඩි කිරීම එක කියන්නේ 0.36යි. 0.36 වැඩි කිරීම 100 කියලා කියන්නේ 10.8යි. මේක සුළු වුණාම එනවා 0.36. මේක මේක වැඩි වුණාම 0.36යි. මේක මේක වැඩි වුණාම 10.8යි ඇල්ෆා සමානයි. මේක මේකේ වැඩි වුණාම 0.4 වැඩි කිරීම මේක මේකෙන් වැඩි වුණාම 4යි ඇල්ෆානේ 0.4 දිගින් 10 කියන 4යිනේ 4යි ඇල්ෆා වැඩි හිටනේ ධනස්තර දාන්න. ඒක තේරෙනවද මනුෂි? ඔව් සර්. දැන් මොකද්ද කරන්නේ? මේක ඍණ කරලා මෙහෙට ගෙනියනවා මේක ඍණ කරලා මෙහෙට ගේනවා. හරි මම මේ ටික තියන්නද දාගන්න ටයිම් එකක් දෙන්නද මොකද මකන්නද මනුෂි? දාගන්න වෙලාවක් ඕනද? නැත්නම් උඩ ටික මකන්නද? මගෙන් විතරක් කන්නේ අනිත් අයගෙන් තාන්න අනිත් ඉතින් කටියෙන් මං අහන්න. නායම අනිත් කටියෙන් නායෝමි ආකර්ෂා ඉසංග ශකිල මකන්නද වෙලාවක් ඕනද? ඉතල නායමට නෙමෙයි. මොකද්ද? මකන්න සර්. ආකර්ෂා මකන්න. තිසඟ මනුෂ්‍ය වට අවුලක් නැහැ නේ. උඩ ටික මකනවා. ශකිල උඩ ටික මැකුවා. හරි. දැන් මම ඊටු ටික හදන්නම්. දැන් මෙන්න බලන්න. ඇල්ෆා පද එක පැත්තකට ගන්නවා. සුළු කිරීම පද එක පැත්තකට ගන්නවා. මම ඉස්සෙල්ලාම 4 මෙහෙට ගේනවා. 10.8යි ඇල්ෆා ඍණ 4යි ඇල්ෆා සමානයි 0.4 බිඳුව ඍණ 0.36 10.8න් 4ක් අඩු වුනම කියලා 6.8යිද? එහෙනම් ඇල්ෆා සමානයි 0.04 බෙදීම 6.8. ඇල්ෆා එනවා 0.0.0.58යි 8යි 2යි කියන්නේ හරි ඔන්න ඔය වගේ නිකන් ඕක ඔන්න වට මේකක් විදිහට දාගන්න පුළුවන්. අන්දාස් 882 ගුණිත 10 ඍණ 6යි කියලා. මනුෂ්‍යවට කියදා උත්තරේට 5.55 වැඩි කිරීම 10 ඍණ 3. නෑ සර් මේ සෙල්සියස් බිංදුව එක ගත්තේ නෑ මම අර එහෙමම නිකන් සුළු කරලා ගත්තේ. මට අමතක වුණා අර සෙල්සියස් බිංදුවේ උෂ්ණත්වය තියෙන්නේ කියලා. නිකන් සුළු කරලා ගත්තේ කිය? නම් ඒ පළවෙනි කියන්නේ ප්‍රශ්න උත්තරය ඇල්ෆා සමානයි මෙන්න මේක. මම සූත්‍ර දෙකක් හැදුවේ නෑ. ඉතින් එහෙම ගන්න පුළුවන්ද? ඉතින් හරි මම අර
තියෙන්නේ සෙල්සියස් 20කින් සෙල්සියස් 10කින් සෙල්සියස් 30කිනුයි මේ වෙනස මේ වෙනස 20ක් කියලා අරගෙන. ඉතින් විතරද? නෑ මම වැරදියට අදලා තියෙන්නේ. ඒක තමයි. ඉතින් වෙනස 20ක් කියලා ගන්නවා ඇල්ෆා දැනන් ඉන්න බෑ. ඇල්ෆා දන්නේ නැහැ. ඉතින් ඇල්ෆානේ අහන්නේ. හරි මේ ගාන දාගන්න බලන්න පොඩි ටයිම් එකක් දෙන්න. මේ ගාන දාගන්න තේරෙන්නේ නැත්නම් අහන්න. ඊට පස්සේ වතුරයක් බීලවිල්ල මං ඊළඟ ගානට යන්න. මොකද? ඇල්ෆා වල උත්තරයට කෙල්විනේට කියලා ලියමු. කෙල්විනේට කියලා දාන්න කවන්න. නැත්නම් සෙල්සියස් අංශකයට කියලා දාන්න. සෙල්සියස් අංශකයට උනත් කෙල්විනේට උනත් වෙනසක් නැහැ නේ දෙකම අර. එකකට කියලා ගත්තත් සෙල්සියස් අංශකයකින් වැඩි වෙද්දි ගත්තත් කෙල්වින් එකකින් වැඩි වෙද්දි ගත්තත් වෙනසක් නැහැ. ඒකකොට කෙල්විනේට කියලා දැම්ම කියලා වැරද්දක් වෙන්නේ නැහැ. සෙල්සියස් අංශකයට කියලා දාන්නත් පුළුවන්. අර සම්මතයකින් හින්දා කෙල්විනේට කියලා දාන්න. මනුෂ්‍ය වැරද්ද තේරුණාද? ආයෙම වැරද්ද නොකරන්න වැරද්ද හදාගන්න පුළුවන්ද? ඔව්. ওই වගේ ගානක් ආවම මේක රටාවක් නේ. බිඳුවේ ඉඳන් එනවා කියලා හිතලා බිඳුවේ ඉඳන් 10ට එද්දි කීයද? බිඳුවේ ඉඳන් 30ට එද්දි කීයද? නේ? එතකොට 10ට වෙනම සමීකරණයක් ගන්නවා 30ට වෙනම සමීකරණයක් ගන්නවා. ওই දෙකේම R නෝට් සමාන නිසා දෙකේම R නෝට් සමාන කරගත්තාම පද දෙක දෙපැත්ත සමාන කරගන්න පුළුවන්. ඊළඟට මේක කරන්න පුළුවන්. පද දෙක සමාන කරගත්ත පස්සේ හරස් තුනට දාන්න. ඊට පස්සේ හරස් තුනට දාලා සුළු කරගෙන ඇල්ෆා පද දෙක පැත්තකට ගන්නවා ඉලක්කම් පද දෙක එක පැත්තකට අරගෙන ලස්සනට ඇල්ෆාව සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. හරි හදාගන්න බලන්න. පල්ලෙහා ඕනද? පල්ලෙහා ටික මේ ඕනනම් පොඩි. හරි එහෙනම් ණයෝ මේ ගාන අද පිටේ තේරුණාද? ඔව් සර් තේරුණා. ආකර්ෂය ඔයාට? ඔව් සර් තේරුණා. හරි. මනුෂ්‍ය සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය කීයද ආවේ? 0.34යි. 0.34. ආකර්ෂයටත් ඒක ආවද? තාම හදනවා. හරි. මනුෂ්‍ය මට එක සූත්‍රයක් කියන්නත් ගත්ත එක සූත්‍රයක් R නෝට් සමානයි දැන්. හරිම ලේසියි සෙල්සියස් බිඳුවේදී කීයද කියලා හොයන්න. අපි අර R නෝට් උක්ත කරගත්ත සූත්‍ර දෙකක් තියෙනවා R නෝට් උක්ත කරගත්ත. ඒකට ඇල්ෆා වාදේශ කරලා සුළු කරපු ගමන් මේ දෙකේ ඕන එකකට ඇල්ෆා වාදේශ කරලා සුළු කරගන්න වාට කෙලින්ම එනවා මේ සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය කීයද කියලා. මනුෂ්‍ය මොකේද ගත්තේ අර 10 සෙල්සියස් තිබ්බ එකටද ගත්තේ? උෂ්ණත්වය 10ට තිබ්බ එකද? 30 30 තිබ්බ එකද ගත්තේ? ඔව්. මම 10 තියෙන එක ගන්නවා. හරිද? එතකොට එනවා මට R නෝට් සමානයි 0.36 බෙදීම 1/10 ඇල්ෆා. 0.36 බෙදීම 1/10 ඇල්ෆා. හරිද? එතකොට අන්න අපි හොයමු දැන්. දහය වැඩි කිරීම ඇල්ෆා කීයද මනුෂ්‍ය? කලින් අපි ඇල්ෆා කීයක් කියලා හොයාගත්තද කලින් ගානේ? ආවන්ති කලින් ගානේ ඇල්ෆා කීයක් කියලාද අපි හොයාගත්තේ? නෑ. නෑ අපි කලින් ගානේ ඇල්ෆා කීයක් කියලාද හොයාගත්තේ අන්තිම උත්තරේට? 0.00588 2 2. මේක 10න් ගුණ වුණාම එතකොට එනවා 0.05යි 0.05යි 5යි
8යි 8යි 2 වැඩි කිරීම 10 ගන්න 1. එතකොට එනවා අපිට ලස්සනට සුළු වෙලා 1.05යි 8යි 8යි 2ක් කියලා. මේක සුළු වුණාම R නෝට් සමානයි 0.36 බෙදීම 1.05යි 8යි 8යි 2 කියලා එනවා. 0.36 බෙදනවා 1.05යි 8යි 8යි 2කින්. එතකොට R නෝට් එනවා 0.34යි 0.0 කියලා ගොඩක් වෙනවා. ඒක ඔන්න 0.34යි ඕම්. මිනිස්සු මේ උත්තරේ දාවේ 0.34යි ඕම් කියලා දාවේ. ඕක ඔය කොකිස් කෑල්ල පැත්තකින් තියලා කියනවා ඔය ප්‍රශ්නයක් ආපුවාම කොකිසක් බදාගෙන ඉන්නේ. මොකද කිව්වේ ඔව් කියලා? මම කලින් අහුවද සෑහෙනලා ඉඳලා. නායි මේ වටේ උත්තරය ආවද? ඔව් සර් ඒක ආවා. ආකර්ෂ වාට ආවද? ඔව් සර්. තිසඟ හරිනේ. හරි එහෙනම් අපි ඊළඟ ගණන් ටික තියමු. ඊළඟ ගණන් ටික දාලා හදන්න. මේක හදන්නේ නැහැ මෙතන. තව ගණන් කීයක් තියෙනවද? එක ගණන් තියෙන්නේ. අපි ඊළඟ ගණන් තියලා අපි යන් තියරි වලට ඊළඟ ගණන් වල තනියම හදන්න. අපි තියරි ක්ලාස් එකේ ඊළඟ ගණන් හදමු. දැන් අද නැති කට්ටියටත් එතකොට මේ concept එක අල්ල ගන්න පුළුවන් ඊළඟ ගණන් හදපුවාම. ඒකින්ද ඒක දැන ටියුට් එකේ මුකුත් ලියන්න එපා. ඔයාලා හදලා පොලේක හදලා තියාගන්න. පොතක හදලා අපි පස්සේ ඊළඟ ගණන් දාගමු. සාකච්ඡා කරලා. හරි එහෙනම් අද අපේ තියරි මාතෘකාව මම මේක රෙකෝඩින් දෙකකට කඩන්න. හරිද? මෙතනින් ගණන් ටික ඉවර වෙනවා.